Hello friends, welcome back to another game video. ඉතින් guys උනාදත් මම Roblox එකේ game එකක් තමයි play කරන්නේ. ඉතින් මේ Roblox game වල guys ගොඩක්ම තියෙන්නේ Mr Beast ගේ game. මේ පේනවනේ මේකේ වුණා මේ Mr Beast ගේ මූණ. මේක Mr Beast ගේ වීඩියෝ එක. ඒ වගේ ගොඩාක් තියෙන යාළුවනේ Mr Beast ගේ. හරිද? ඉතින් මේ මට යාළුවුණක් ඉන්න මේක ඕනනම් ඇඩ් කරගන්න. ඉතින් මම එක්කෙනෙක් ඇඩ් කරගත්ත මට පෙන්නපු හින්දා. එයාගේ නම it's me ද මොකක්ද තියෙන්නේ මම ඒක දන්නේ. ඉතින් guys මොකද්ද play කරන්නේ? Squid Game පුළුවන් සූම්මට ගියක් වෙලා වෙනවා. තව අපිට තියෙන ටීම් වර්ක් තියෙනවා. රොබරි ඒවත් තියෙනවා. ඔය ඉතින් ගොඩක් අයිටම් තමයි තියෙන්නේ. එක්ස්කැප් ස්කූල් දින يعني ඉස්කෝලෙන් පැන ගන්න. අපි මේක පොඩ්ඩක් බලමුද? මම මිස්ටර් බීස්ට් ගේ වීඩියෝ එකත් බැලුවා. ඒක හොඳයි. ඒ මනුස්සයා කොච්චර මහන්සිද කියලා මේ බැලුවේ සල්ලි වලට තමයි ඒ වුණාට එයාගේ ඇඟ හරියනවනේ ගන්න. ඉතරයි ඉතින් ඕනේ. බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔව් අමුතුයි. මේ ටික අප්ඩේට් ලාන ගයිස්. ඔව් මට සිරි ගයිස් මේ බලන්නකො එයාගේ හැටි. වව්. ගේම් එකේ තියෙන හොඳයි. අපේ ඇඳුමත් ටිකක් වෙනස් වෙලා. මොකක්ද තියෙනවා ටච් කරන්න තියෙන්නේ මේක මෙන්න මේ මොකද්ද මන් දෙක ටච් කරන්න තියෙන්නේ මේක මම ටච් කරන්නම් කොහෙද බලමු ටච් කරලා ටිකක් හැබැයි හැදලා යාළුවනේ ඔයාලා පේනවද දන්නේ ලාඩු පොඩි සික්ස් පැක් එකක් පෙන්නනවා එක දිගට ටච් ගාලා දෙමු බලන්න මොකක්ද දෙන්නේ කියලා බලන්න 100ක් තමයි පළවෙනි පාට ගන්න තියෙන්නේ ඔව් කකුල් වල නම් මම දැක්ක ටිකක් නෝගේ අපිට අතන්ට යන්න යාළුවනේ කොහෙද මේ පොළොවට මේකට එන්න ගියා අමුතු තැනකට ආවා බර මනින්න යාළුවනේ බර නැහැ නේ අඩුයි පොඩ බලමු ඇඩ් එක මේ කාඩ් පැක් එක ඔයාලට ඕන නම් ගන්න ඉතින් මට රැංග ඕනේ හරිද ඉවරයි මේ කාඩ් 200ක් හැබැයි තාම නෑ යාළුවනේ එංග හරියට හැදිලා එහෙනම් අපි අපව පටන් ගනිමු වැඩේට සුපුරුදු පරිදි මේ දවස්වල හැම යාළුවනේ අපි පුළුවන් තරම් මේ වැඩේ ගාන්න කරලා ඇඟ ටිකක් හොඳට හදාගමු ඉතින් මම මේ ගොඩක් ෆාස්ට් කරන්නේ මේ වැඩේ මම වීඩියෝ පොඩ්ඩක් නවත්තලා පෙන්නන්න ඊළඟට හරි ගයිස් ඉතින් මම ටිකක් වෙලාට පස්සේ ආයි වීඩියෝ ගත්තා ඉතින් පෙන්නන්නේ නැත්නම් කලින් ඉතින් විරට්ට වගේ නෙමෙයි මම මේ බලමු ගයිස් ටිකක් තිබිලා නේ අපි දැන් තියෙන අමුතු අලුත් එකක් මේකෙන් තුන ඇඩ් යාළුවනේ මම ටිකක් වල zoom ගන්න ඇඟ බලන්න ඔය පේනවනේ කලින් මෙහෙමවත් තිබ්බේ නැහැ කෝට් එක කියවල පේනවා ටික ටික අර නිකන් සයිස් එකේ අපි ඉතින් මේක ප්‍රවීණ එක්කමු ටක් ගාලා ඔබලා මම තඩිකින් ගන්න යාළුවනේ සුළු මොහොතකට පසු යාළුවනේ ඉතින් උන් බාන්න ඇඟ ටටඩා ඒක වල හිතන්න බෑනේ කෝටික් තේ වගේ හිටපු මම මෙහෙම කොහොමද ඇඟ හදාගත්තේ බාන්න යාළුවනේ කෙලින්ම මූණත් වෙන්න ඇඟ තියෙනවා මගේ පවර් එක යාළුවනේ වලට පේනවා ඇති 1860 70 80 90 ගණන් ඉතින් ගොඩක් ගණන් ගන්න බලන්න වටෙන් පිටින් මේ සද්ද එනවා බලමු දැන් බර ඔව් යාළුවනේ කිලෝ 200 ගාන පැනලා ඔව් ටැප් තියනවා විතර මොකද මේ ටැප් කරන්න කියන්නේ බලමු අපි ටැප් කරලා මම එක්කෙනෙක් පාස් කරන්නද යන්නේ මේ එක්කෙනෙක් පාස් කරන්නද ඔව් එයාව නම් මම පාස් කරා අයියෝ මේ ඇඩ් යනවනේ යාළුවනේ පිස්සුනේ ඇඩ් වලට ආයෙ වැටුණා ඔව් මයි ගෝඩ් මං කීයද මං 3 වෙලා යාළුවනේ නියමයි නේ ඉතින් හරි යාළුවනේ අපිට ගෝල්ඩ් එකත් හම්බ වෙලා මං හිතන්නේ හරි ගෝල්ඩ් weight එක white එක පොඩ්ඩක් බලමුද
අම්මට උඩ එක පේන්නේ නැහැ. වව් යාළුවනේ මේ මමද මේ මොකක්ද ටැප් ලු බලමු මොකක්ද තියෙන්නේ කියලා. අපිට එක්කෙනෙක්ව හම්බෙලා අර හිස්ටැන් වලින් නේ. යාළුවේ ෆොක්ස් නරියෙක් හම්බෙලා. නරියෙක් කොහෙද ගලු? එතන ටැප් කරන්න ඕනේ. දසමහා යෝධියක වරම්බර. ඉතින් මම මේ වීඩියෝ එකේදී මගේ හොඳම යාළුවා මතක් කරනවා. එයාට තියෙන්නේ ගෝ ටයිම් වල 6 පැක් එක. මම ඒකේ නම කියන්නද? එපාද? කියන්නද? එයාගේ නම තමයි ඩෙවින් ගුණරත්න ලියනාඩ් චාමික. මම නම් කියන්නේ ලියනාඩ් කියලා එයාගේ යාළුකමට. ඉතින් එයා වගේ තමයි. ජෝලි තන්පයි ඉතින් එයා මේ වගේ කියලා මට එයා මතක් වෙච්ච හින්දා මම එහෙම කිව්වේ. හරිද? මට කොයින් 5ක් තියෙනවා. අයි බලමු දන්නවනේ මේක ටග් ගාලා අපි ටැප් කරමු හොඳට. ඉස්සරහට එන්න ඕනේ කොහම හරි. මං තාම කීයද මං? ආව්. එක්කෙනෙක් යනවා යාළුවනේ පට ගලු යනවා. අපි බලමු කොහම හරි. තුන තමයි ඉතින් මේ බාරත් මේක වෙනම කතාව. වැඩන්නේ. ටොපික් එක දෙමු වැඩේ. මේක හරියන්නේ නැහැ යාළුවනේ. මේ හරියට කරමු අපි. හැබැයි මට නම් දැන් ඒකේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. ඔයාලට පේනවනම් ලයික් එකක් දාන්න. මම තසුළු මොහොතකින් ගන්නම්. ඔයාලට පේනවද දන්නේ මම මෙයාලට සාපේක්ෂව නම් ටිකක් උසට ඉන්නවා වෙනකන් ඒ වගේ මං හිතන්නේ මගේ කැරට් එකේ ඉඳින්නේ නැති. පියා යම් බලන්න එකට. නිකක් කීයද කියලා බලන්න. එන්න යාළුවනේ හොඳට ටැප් කරන්න ඕනේ. come on අර බිග් ඉක්කිනන ඔම්මෝ යාළුවනේ එක්කෙනෙක් යනවා නවත්තන්නවත් බෑ. මම කොහොම 4 තමයි දැන්. හැබැයි නික්ක පහු ගන්න පුළුවන් මම හිතන්නේ. come on නික්ක පහු ගන්න පුළුවන්. නික් මම ඔයා පහු කරා නික්. yes නික් මම ඔයා පහු කරා නික්. මම කොහමද යන්නේ මේ පාර 3 වුණා පහු. තමයි නික්ක පහු කරානේ මම. තා සුළු මොති හම්බෙමු. මම ගොඩක් වෙලා ඉඳන් මේක ටච් කරනවා මටත් ඇති වෙලා. ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න. එහෙනම් මම අදට වීඩියෝ එක නවත්තනවා. එහෙනම් පුළුවන් අය සබ්ස්ක්‍රයිබ් කරන්න. මේකට ලයික් 50 පහු කරන්න මේක. එහෙනම් ගයිස් මං ගියා. බයි.